IMF රචනය නැවත කියවීම කියන මාතෘකාව තමයි අද අලුත් පාර්ලිමේන්තුවට යෝජනා කරන ලද්දේ. දැන් ශ්‍යාම්නුවන් ගණේවත්ත මහත්මයා දැන් ඔබේ ආර්ථික තොරතුරු වාර්තාකරණයන් අපි බොහෝ විට පරිශීලනය කරන මාධ්‍යවේදීන් විදිහට දැන් ඒවාවලදී දත්තවලට අමතරව දේශපාලනය මුසු වෙනවනේ. දැන් තියරිස් කොච්චර තිබ්බත් සිද්ධාන්ත කොච්චර තිබ්බත් දේශපාලකයන් විසින් ගන්නා තීන්දුව తీරන ආර්ථිකයට ඍජුවම බලපානවා. දැන් අපි දැක්ක විපක්ෂ නායකවරයා යෝජනා කරනවා අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන්නට ඕනේ කියලා. අපි පසුගිය බදාදා අලුත් පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගෙන් විමසා සිටියාම අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන්නට සංවාදයක් රට තුල තියෙන රජය තුල තියෙනවාද කියලා අභ්‍යන්තරේ ඔහු කිව්ව නෑ එවැනි සාකච්ඡාවක් නැහැ මේ යන්න බලාපොරොත්තුවකුත් නැහැයි කියලා. ඔබතුමාට වාර්තා වෙන තොරතුරු අනුව මාර්තු මාසයේ 20න් පස්සේ 2027 රජය මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ? ඒ පිළිබඳව අපි පහුගිය මාධ්‍ය සාකච්ඡාවකදී මහ බැංකුව අධිපතිතුමාගෙනුත් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ඒ කියන්නේ දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ වැඩසටහන අවසන් වෙනවා ඔබ සඳහන් කළ ආකාරයටම ලබන අවුරුද්දේ මාර්තු 20 වෙනකොට. හැබැයි අර දැන් අපේ කතිකයන් කීප දෙනෙක්ම සඳහන් කළ ආකාරයට අර ණය තිරසරභාවය පිළිබඳ ඉහළ අවධානමක් තියෙනවා අපිට. ඒ වගේම අර මැද පෙරදිග අර්බුදකාරී තත්ත්වය නිසා අපිට නව ලෝකාර්ථික පරිසරය හමුවේ අපිට විදේශ විනිමය අර්බුදයන් පීඩනයන් මතුවලා තියෙනවා. ඉතින් ඒ නිසා නැවත වතාවක් IMF එකට යන්න වෙයිද කියන ප්‍රශ්නය අවිනිශ්චිතතාවය දැන් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ හැම මාධ්‍යවේදීන් ප්‍රශ්න කරා මහ බැංකුව අධිපතිතුමාගෙන් නැවත IMF වැඩසටහනකට යන්න අදහස් කරනවාද කියලා. එතුමා ප්‍රකාශ කළේ ඒක රජය තමයි තීරණය කරන්න ඕන සහ ඒ සඳහා තීරණය කරන්න තාම කල් වැඩි කියන එක තමයි එතුමා ප්‍රකාශ කළේ. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා කාලයකට පස්සේ අලුත් පාර්ලිමේන්තු වැඩසටහනට මට ආරාධනා කිරීම පිළිබඳව. දැන් IMF රචනය නැවත කියවීම කියන මාතෘකාවට එනකොට මම කියන්න කැමති IMF මතම විශ්වාසය තබලා කටයුතු කිරීම නිසා අපි අමාරුයි වැටෙන්න පුළුවන්. අපේ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මැතිතුමත් ප්‍රකාශ කළ ආකාරයටම ඒ වගේම සමහරක් අය කියනවනේ IMF එකෙන් මේ රටක් ගොඩ යනවද? දැන් අපේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම මැතිවරණයට පෙර ප්‍රකාශ කරා IMF ගිහිල්ලා ගොඩ ගිය රටක් නෑ කියලා. එක්තරා පුවත්පතක සම්මුඛ සාකච්ඡාවක ප්‍රධාන සිරස්තලයේ තිබ්බ IMF ගිහිල්ලා ගොඩ ගිය රටක් නෑ කියලා. මමත් කියන්නේ IMF යන්නේ රට ගොඩ දාගන්න නෙවෙයි විදේශ විනිමය අර්බුදයක් සමනය කරගන්න. ඔබතුමා මේ සම්බන්ධයෙන් පොතක් ලිව්වා නේද? නෑ මම ලිව්වා මේ අර ආර්ථික ඝාතනය කියලා පොතක් ලිව්වා මේ විදේශ මේ 2022 අර්බුදයට රට පත්ුනේ මොකද කියලා හේතු කාරණා සඳහන් කළ පොතක් ලිව්වා. නමුත් මේ IMF කාරණේ සම්බන්ධයෙන් ලිව්වේ නැහැ. හරි. එතකොට දැන් අත් වශයෙන්ම අපිට මේ IMF සංවිධානයේ සහාය අරගෙන අපි අපේ විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීමේ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි IMF එකේ රාමුව තුල කටයුතු කරනකොට දැන් නොයෙකුත් කම්පන ඇති වෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර ආර්ථිකයේ නොයෙකුත් කම්පනයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ආර්ථික පරිසරයේ දැන් ඔය නද පෙරදිග යුද්ධමය තත්ත්වය වගේ නොයෙකුත් කම්පනයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒවා තුලින් අර අපි ඇති කරගෙන තියෙන IMF වැඩසටහන ඒ ආකාරයටම ක්‍රියාත්මක වීමේ ප්‍රායෝගික ගැටලු ඇති වෙනවා. ඒතර අලුතෙන් විදේශ විනිමය පීඩනයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. තෙල් මිල වැඩි වෙනවා. ඒ නිසා IMF වැඩසටහන තුලම අපිට විසඳුම් හොයන්න අමාරු වෙනවා. ඒ නිසා තමයි අර රජයක් විසින් ඇත්ත වශයෙන්ම අපේ ආර්ථිකය ගොඩ දාගන්න පුළුවන් අපිටමයි. ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නෙවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය අරගෙන අපිට පුළුවන් අපේ විදේශ විනිමය අර්බුදයන් සමනය කරගන්න. හැබැයි විදේශ විනිමය අර්බුදය පමණක් නෙවෙයි අපේ ආර්ථිකය දියුණු කරගන්නවා කියන ආර්ථිකයේ වර්ධනය වේගවත් කරගන්න අවශ්‍යයි. අපනයන වැඩි කරගන්න ඕන. සංචාරක ව්‍යාපාරය වැඩි කරගන්න ඕන. ඒ නිසා ආර්ථිකයේ පුළුල් ලෙස පැතිරුණු ව්‍යුහාත්මක කරුණු රාශියක් තියෙනවා. ඒ හැම දෙයක්ම ආර්ථිකය හොඳ තත්ත්වයට පත් කරගන්න නම් ඒ සඳහා කටයුතු කරන්න ඕන අප විසින්මයි. ඒතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තියෙන රටවල් 190ක පමණ සමාජිකත්වයකින් යම්කිසි විදේශ විනිමය අර්බුදයක් ඇති වුණාම අපි මූල්‍ය අරමුදලට ලිඛිතව ඉල්ලලා අපේම අවශ්‍යතාවය අනුව අපි ඉල්ලීමක් කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යම්කිසි මූල්‍ය වැඩසටහනට ඇතුළත් වෙලා අපි යම්කිසි සහායක් අරගෙන අපි උත්සාහ කරනවා අපේ විදේශ විනිමය අර්බුදය සමනය කරගන්න.
හැබැයි දැන් ජාත්‍යන්තර පරිසරයේ ඇති වෙලා තිබෙන අලුත් කම්පන හමුවේ අපිට අලුතෙන් විදේශ විනිමය පීඩනයන් ඇති වෙලා තියෙනවා, තෙල් මිල වැඩි වෙලා තියෙනවා. ඒවටත් මූණ දෙමින් තමයි අපිට මේ ගමන යන්න සිද්ධ වෙන්නේ. එතකොට දැන් අලුත් IMF ගිවිසුම, ඒ කියන්නේ 5 වෙනි 6 වෙනි සමාලෝචන වලින් පස්සේ නිකුත් කරපු අලුත්ම IMF වාර්තාවට අනුව ඔය ණය තිරසාර භාවය පිළිබඳ ඉහළ අවධානමක් තියෙනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් එහෙමනම් අපි අර මහාචාර්ය ප්‍රියංග සඳහන් කළ ආකාරයටම අපි බලන්න වෙනවා තව මාස 9කින් පස්සේ මේ IMF වැඩසටහනින් පස්සේ අපි මොකද කරන්නේ? ආර්ථිකයේ දැන් තියෙන තත්ත්වය පිළිබඳව නැවත අපි තක්සේරුවක් කරන්න වෙනවා. අපේ විදේශ විනිමය පීඩනය, විදේශ විනිමය තත්ත්වයන් කොයි මට්ටමකද අපි සිටින්නේ? ඒ වගේම අපේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳව, ඒ කියන්නේ ණය තිරසාර භාවය පිළිබඳව අපේ මට්ටම මොකක්ද? ඒ සියලු කරුණු කාරණා සලකලා අපිට තීරණය කරන්න වෙනවා. දැන් සිටම අපි යම්කිසි මේ පෙර සූදානමක් ඇති කරගන්න වෙනවා. අපි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2027 මාර්තු 20 මේ අවුරුදු 4 වැඩසටහන සම්පූර්ණ කරයින් පස්සේ අපි ආර්ථිකයේ කළමනාකරණය කරගෙන යනවාද? එහෙම නැත්නම් අර 18 වෙනි IMF වැඩසටහනටත් අපිට යන්න වෙයිද කියන එක අපිට තීරණය කරන්න වෙනවා. ජනාධිපතිතුමා නම් කතාවකදී වරක් ප්‍රකාශ කළේ නැවත වතාවක් තවත් IMF වැඩසටහනකට අපි යන්නේ නැහැ කියලා. ඉතින් දැන් මේ අලුත්ම IMF වාර්තාවේ තියෙන රතු එලි සංඥා අනුව ඒ පිළිබඳව නම් කිසියම් අවිනිශ්චිත තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අර IMF වැඩසටහනේ පාරාමිතීන්ට අනුව අපි යම්කිසි ගමනක් දැන් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ රජයට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. IMF වැඩසටහනෙන් පස්සේ වුණත් මේ IMF වැඩසටහන අවසානයේ ආපු තැන ඉඳලා ඉදිරියට අපේ ආර්ථිකය කළමනාකරණය කරගෙන විදේශ විනිමය පීඩනයන් සමනය කරගෙන ඉදිරියට යන්න. ඉතින් රජය තමයි තීරණය කරන්න වෙන්නේ අපිට ඒක තනියම මුණ දීමට ශක්තිය තියෙනවද නැද්ද? එහෙම නැත්නම් නැවතත් 18 වෙනි IMF වැඩසටහනටත් ගිහිල්ලා ඒ සහයත් අරගෙන මේ ගමන යනවාද කියලා මම හිතන්නේ තීරණය කරන්න වෙන්නේ රජයටම තමයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ අර රජයට වැඩපිළිවෙලක් තියෙනවද කියන ප්‍රශ්නය තියෙනවා. මේ IMF රාමුව ඇදගෙන මෙච්චර කල් ආවට මේ රජයටම වැඩපිළිවෙලක් තියෙනවද ආර්ථිකය දියුණු කරන්න, අපනයන වැඩි කරගන්න? දැන් අපි දන්නවා ගිය අවුරුද්දේ 5%කින් ආර්ථිකය වර්ධනය වුණා 2025 වර්ෂයේ. මේ අවුරුද්දේ 3% දක්වා අඩු වෙනවා. දුප්පත්කම 25%. ඒ කියන්නේ හැම 4 දෙනෙක්ගෙම එක්කෙනෙක් දුප්පතෙක්. ඔව්. එතකොට දැන් 3%ක ආර්ථික වර්ධනයකින් අපේ මේ දුප්පත්කමේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒතර කොච්චර IMF එක්කවත් සමාජ ආරක්ෂණය සලසන්න කියලා. හැබැයි මේ වගේ ආර්ථික වර්ධනයක් නම් අපිට ලැබෙන්නේ අපිට අර දිලිඳුකම පිටු දැකීමේ සිහිනය සැබෑ කරගන්න ලැබෙන්නේ නැහැ. දැන් ඊයේ දිනේදී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නව දරිද්‍රතා රේඛාවක් ප්‍රකාශයට පත් කරනවා. පැවතියකට වඩා රුපියල් 4000ක් විතර වැඩි. එතකොට ඒ රේඛාවෙන් පල්ලෙහාට වැටෙන පිරිසත් වැඩි වෙනවා. ඉතින් ඒ කියන්නේ එන්නේ ගම ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔව් එන්නේ දරිද්‍රතාවය වැඩි වෙනවා. දැන් තෙල් මිල වැඩි වෙනවා. මේ සියලුම ජීවන වියදම වැඩිවීම හරහා සිද්ධ වෙන්නේ මිනිස්සු තවදුරටත් අර දරිද්‍රතාවයට පත්වීම. ඒ කියන්නේ දැන් අපිට මතකයි 2018 විතර 11.8 වගේ තිබ්බේ දුප්පත්කම. දැන් මේ වෙනකොට 25%යි. ඒතර හැම 4 දෙනෙක්ගෙම එක්කෙනෙක් දුප්පතෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් දැන් තෙල් මිල වැඩිවීම මේ දැන් අත් වශයෙන්ම IMF එකේ වැඩසටහන් වල පීඩනය. ඒ කියන්නේ අර අපි කියනවානේ මේ වේදනාව පීඩනය වැඩියෙන්ම විඳලා තියෙන්නේ මම විශ්වාස කරන්නේ මේ රටේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනතාව. ඒක සාධාරණ පදනමක් මත මේ වේදනාව බෙදිලා ගියේ නෑ කියන එකයි මගේ විශ්වාසය. ඒ නිසා දුප්පත්කම වැඩි වෙන්න විශාල බලපෑමක් වුණා. ඒ කාරණේ. ඉතින් ඒ නිසා දැන් 103 දක්වා ආර්ථික වර්ධනය අඩු වෙනවා නම්. ඒ කියන්නේ ආර්ථිකයේ මන්දගාමී වෙනවා කියලා මේ IMF අලුත් වාර්තාවේ කෙලින්ම තියෙනවා 105 ඉඳන් 103 දක්වා අඩු වෙනවා කියලා. ඉතින් එතකොට ආර්ථික ක්‍රියාකාරකම් ඉදිරියට යන්නේ නැත්නම් පොලි අනුපාතත් වැඩි වෙලා අලුතෙන් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා යොමු වීමත් දුර්වල වෙනවා නම් අර ජනතාව තවදුරටත් ඒ ආර්ථික පීඩනය තවදුරටත් ජනතාවගේ වැඩි වෙලා ඔවුන් තාමත්ම අමාරු තත්වයකට පත් වෙයි කියන අදහස තමයි දැනට තියෙන්නේ මේ මූලික ලක්ෂණ අනුව මේ සංඥා අනුව. ඒ නිසා මම හිතන්නේ රජය දැන් සිටම තීරණයක් ගන්න ඕන. මාස 9ක් තියෙනවා මේ IMF වැඩසටහන ඉවර වෙන්න. IMF වැඩසටහනේ ඒ රාමුව තුල එන අතරම රජය බලන්න ඕන. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙනවානේ. පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. ඉතින් මෙහෙම ගිහිල්ලා නම් එහෙම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඇති වෙන්නේ නැහැ.
ඉතින් ඒ නිසා IMF එක කියන්නේ එක කාරණයක් විතරයි. IMF එකෙන් අපිට පොඩි උදව්වක් ගන්න පුළුවන්. ඔව් ගණිමත මහත්මයා දැන් අර සමාජ ආරක්ෂණ ක්‍රියාදාමයටත් ලොකු අර්බුදයක් වෙනවනේ. දුප්පතුන් වැඩි වෙන්න අස්වැසුම වගේ දේවල් වැඩියෙන් දෙන්න නේද? දැන් ඒකෙදිම පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මේ සල්ලි බෙදලා කොහොමද දුප්පත්කම නැති කරන්න බෑනේ. ඒතර එකක් තමයි දැන් මේ යම්කිසි සමාජ ආරක්ෂණයක් කරලා ඒ අය සවි බල ගැන්වීම කියන කාරණේ තියෙනවද කියලා. ඒ කියන්නේ සල්ලි දීලා ඒගොල්ලෝ යම්කිසි කාලයකින් පස්සේ දිගින්දු කමින් අත් මිදිලා නැවතත් සමාජගත වෙන තත්ත්වයක් මේ අස්වැසුම හරහා සිද්ධ වෙනවද කියන බරපතල ප්‍රශ්නේ තියෙනවා. ඉතින් අත් වශයෙන්ම මේ අපේ ආචාර්ය සුනිල් ජයන්තනාරත්න මහත්මයා සමෘද්ධි හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඒ විෂය සම්බන්ධයෙන් ඒකෙන් දැන් අපි සාමාන්‍යයෙන් කතාවක් තියෙනනේ මාළුවෙක් දීලා වැඩක් නැහැ බිලී පිත්තක් දෙන්න කියලා. ඒ නිසා අමාරුවෙන් මහන්සියෙන් මේ හම්බු කරන මිනිස්සුන්ගෙන් බදු ගහලා සල්ලි ටික නිකන් බෙදලා දුන්නා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ මේ සවි බල ගැන්වීම කියන කාරණේ ඊටාම වැදගත්. IMF එක කියන්නේ සාමාන්‍ය සමාජ ආරක්ෂණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් ඒ අයගේ පීඩනයේ වේදනාව සමනය කිරීම ගැන තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බොහෝ දුරට කතා කරන්නේ. නමුත් රටක් හැටියට මම හිතන්නේ අපි සලකන්න වෙන්නේ දිලිඳුකම පුළුවන් තරම් අවම කර ගැනීම කියන දෙසට යොමු විය යුතුයි කියන එකයි මගේ අදහස.